හලෝ යාළුවනේ ඉතින් මේක තමයි මගේ පළවෙනි vlog එක. ඉතින් ඔන්න ඉතින් මම අද යන්නේ මාළු අල්ලන්න. ඉතින් ඔන්න අපි එහෙනම් යමු දැල පැත්තට යාළුවනේ. ඉතින් ඔයගොල්ලෝ මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. හරි එහෙනම් යාළුවනේ අපි යමු. මෙතන ඉඳන් යාළුවනේ ටිකක් දුරක් තියෙනවා. ඉතින් මම ඕන දේවල් ඔක්කොම ටික ගෙනාවා. දැලකුත් ගෙනාවා යාළුවනේ. වාදනයකුත් ගෙනාවා. හරි එහෙනම් අපි ගිහිල්ලා බලමු. අවුවා යාළුවනේ හොඳටම. හරි එහෙනම් අපි යමු. යාළුවනේ මේක තමයි ඉතින් යන්න තියෙන පාර. කැලයක් මැදින් යන්න තින්නේ. ඉතින් මේක අපේ ගමට වඩා මීටර් 200ක් 300ක් විතර එහයින් යාළුවනේ තින්නේ. හරි එහෙනම් අපි ගිහිල්ලා බලමු. කැලෑව තියෙනවා යාළුවනේ හොඳටම. බීම ඔන්න ඉතින් හරි යාළුවනේ අම්බෝ වැටෙනවා යාළුවනේ. මේ ෆෝන් එකත් අල්ලන් කැමරාවත් අල්ලන් යන්න බෑ යාළුවනේ අමාරුයි. හරි ඉතින් අපි ඔන්න යාළුවනේ පොට්ටකට ළඟා වුණා. ඉතින් ඔන්න එතන තමයි තින්නේ අම්බෝ. හරි යාළුවනේ. ඔන්න ඉතින් අපට යනකොට කෙලින්ම හම්බෙන මෙතන ඇල. ඉතින් මේක තමයි ඇල. ඊට පස්සේ එතනින් ගියාම යාළුවනේ ආයේ එතන මාළු පේන්නේ නැහැ. හිටියේ නැහැ යාළුවනේ මම එතන යාළුවනේ නිකන් වතුර පොඩ්ඩයි. මේ හරියම හොඳට වතුර දිනනවා ගිහින්ද මාළු හොඳට ඉන්නවා යාළුවනේ. හරි එහෙනම් යාළුවනේ ඔන්න එහෙනම් අපි ගේමට බහිමු. ඉතින් දකින තැන් ගස් යාළුවනේ. ඉතින් හරිම සුන්දරයි. මම මේකේ තිබෙලා යාළුවනේ මීට කලින් වෙල් අරටුවකුත් අරන් ගියා. හරි එහෙනම් අපි වැඩේට බහිමු. යාළුවනේ ඔන්න ඉතින් මං හිතපු පොට් එකට ආවා. ඉතින් මෙතන උණ වතුර තමයි තින්නේ හැමතැනම වගේ. මෙතනුත් යාළුවනේ පොඩි අලපාරක් වෙන උනාට ඒක හිඳිලා. මම මේ විදිහට අර අල්ලපු ටික එක තියාගත්තා. ආයි දැල ගත්ත අතට. බලමු ඉතින් යාළුවනේ. තාම නම් එකෙක්වත් පේන්නේ නැහැ. දියනයිකුත් ඉන්නව නෑ. දියනයි නෙමෙයි යාළුවනේ. කොළ මේ කොළයක්. මොකද්ද? උණ කොළයක්. මම සිරිපු දෙයක් ගලව ගත්තා. මොකද අල්ලගන්න අමාරුයි. තව ඩිංගෙන් වැටෙනවා. පේන්නේ නෑ යාළුවනේ ටයිගර් පාප්ලා. මගේ හරි ඉතින් ඔන්න යාළුවනේ අල. මෙතනක් තියෙනවා. හරි යාළුවනේ අමුතුම සද්ද ඇහෙනවා. ඒ කියන්නේ නිකන් අර කාවයියෝ නෙවෙයි මොකද මට නම් මතක නෑ යාළුවනේ කුරුල්ලොන්ගේ සද්දේ අර මාළු කන. උන් කෑ ගහනවා යාළුවනේ. තාම නම් මං දැක්කේ නෑ යාළුවනේ. දැක්කේ ලොකු යවුන් අල්ලන්න බෑ මොකද උන් නිකන් චෙට් වගේ. උන් වේගෙන් පීනනවා. හරි එහෙනම් අපි ඉතින් මම ඔයගලන්ට අල්ලලා පෙන්නන්නම්. හරි යාළුවනේ මට ටයිගර් පාප්ලා වගේ යවුන් නම් හොයාගන්න බැරි නා. මට පොඩි දලෙන් තාම එක මාළුවෙක්වත් අල්ලගන්න බැරි නා. ඉස්ස විතරයි අල්ලගන්න පුළුවන් උනේ. ඒකින්ද අපි ගේමට බහිමු ලොකු දැලෙන් අල්ලන්න. ඉතින් ලොකු දැල අතට දාලා ආවේ. අපි ආයේ මෙතනට යමු. හරි ඔන්න යාළුවනේ අපි ආයේ ඉස්සෙල්ලා මුලින්ම අල්ලපු තැනට යමු. හරිම අමාරුයි යාළුවනේ. කටු තිනවා. හරි එහෙනම් අපි යමු අතනට. හරි යාළුවනේ ආ හිටපු තැනටම ආවා. හතරෙන් එක මාළුවෙක්වත් අල්ලගන්න බැරි නා. හරි මහන්සි යාළුවනේ. අවුවක් තිනවා. ඉතින් මේ තමයි අපි ඉස්සෙල්ලා හිටපු තැන. ඔන්න යාළුවනේ තිබ්බ ඉතින් අපේ ඉස්සෝ විතරක් ඉන්නේ. හරි යාළුවනේ ඉතින් අපි ලොකු දැල්ට බහිමු. ලොකු දැල්ට බහිනවා නම් යාළුවනේ ඉතින් ෆෝන් එක අතේ තියන් ඉන්න බෑ මොකද ඒක ලොකුයි. හරි එහෙනම් අපි පොඩ්ඩක් ඉන්න යාළුවනේ එතනත් මාළුවෙක් ඉන්නවා. හරි යාළුවනේ නම් මං ඉතින් ලොකු දැල්ට බහිනවා මේ
මේක මෙහෙම මෙතෙන් තියලා තියනවා කැමරාව. ලොකු දැල ගත්ත යාළුවනේ. ඉතින් අපි අල්ලලා බලමු. අහුන්නේ නැහැ යාළුවනේ. පොඩ්ඩක් ඉන්න ඉතින් මම අතෙන්ටත් ගිහිල්ලා ඔයගලන්ට පෙන්නන්නම්. හරි යාළුවනේ ඉතින් මට හුඟෙක් අහුණා. අහුණයි කියන්නේ යාළුවනේ දැලට ඔය නිකන් දාලා තියෙද්දි ආවේ. උගේ යාළුවනේ අර නිකන් උඩට දැටි කටු කටු වගේ තියෙන යාළුවනේ. ඔයගොල්ලෝ දන්නේ නැති හුඟෝ විද්දාම රිදෙනවා. තව මට පොඩිම චූටි පැටියෙක් අහුණා අර පොඩි දැල්ට. අරුව නම් අහුනේ ලොකු දැල්ට යාළුවනේ. ඌ දඟලනවා. හරි එහෙනම් අපි බලමු. තව අල්ලලා. යාළුවනේ ඉතින් ඔන්න ඉතින් අදට මට මාළු අල්ලන්න පුළුවන් වුණේ 4 දෙනයි. උන්ගෙකුයි තව පෙති එක අල්ලගත්ත යාළුවනේ පොඩි. අනිත් එක්කෙනා යාළුවනේ මම දන්නේ නැහැ හරියටම. පේන ටයිගර් බාප්ලා නම් ඒ වගේ යවුන් හිටියේ නෑ යාළුවනේ. ඉතින් මම අනිවාර්යයෙන් මේ වගේ යවුන් අල්ලලා ඔයගොල්ලන්ට අනිවාර්යෙන් පෙන්නන්නම්. ඉතින් හරි එහෙනම් අපි යමු. හරි යාළුවනේ ඉතින් මම අදට වීඩියෝ එක නතර කරනවා. ඔයගොල්ලෝ ඉතින් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම තමයි යාළුවනේ ඉතින් අල යාළුවනේ මං හිතන්නේ උඩින් මොනවා හරි කරනවා යාළුවනේ. ඒ කියන්නේ ගස් හරි මොනවා හරි කපනවා. කොලාතු ඒ වගේ පොඩි පොඩි ඒවා එනවා යාළුවනේ. මම ඉතින් ඕගලන්ට අල්ලගත්ත මාල් ටික පෙන්නන්නම්. පොඩ්ඩක් ඉන්න. හරි යාළුවනේ ඉතින් මෙන්න මේකේ ඉන්න උඩම ඉන්නවා යාළුවනේ මං අල්ලගත්ත පෙතියා. ඊට පස්සේ ඉස්සෝ ටික ඉතින් ඔයගලන්ටම පෙන්නුවා. අයින් වල ඉන්නවා යාළුවනේ. ඊට පස්සේ ඔයගලන්ට පේනවද දන්නේ යාළුවනේ. හුඟෙකුත් ඉන්නවා. හුඟෙක් ඉන්නවා. ඉතින් මම එහෙනම් නැත කරම යාළුවනේ අදට වීඩියෝ එක. එහෙනම් බයි බයි.